යෝ අරු ආව උඩේ මචං රකුස අඳුරගත්ත අප්පඩේ ඒක වැදුනේ කොහෙන්ද කියලාවත් දැක්කේ නෑ නන්සයි ඒ දරේ ඒ කවුද ගැව්වේ පට්ට හුඩු ඒක නම් මචං ආවා ගැහුවා ගියා වගේ උඩේ ඇති ඔය එන්න ස්පෙක් එකට මාව ස්පෙක් දාන්න පොඩ්ඩයි නෑ ඔව් කියලා කරෝ හරිද කොල්ලෝ දෙන්න මං හරි පිට්නේ හෙමින් ගහපන් හිමින් ගහපන් නෙමෙයි මචං මෙහෙමයි මේක මචං පුළුවන් තරම් ඇඟට අරන් ගහපන් මේකේ අර ඉඳලා ගහන්න ඕනේ කියන එක නෙමෙයි ඕනේ ප්ලේයින් ඕනේ ප්ලේයින් ඒ කියන්නේ මචං බැච් එක අපිට ඕන දිනන එක නෙමෙයි ෂොට් එක කොහොමද වදින්නේ ඒක ඉඳලා ගහන එක නෙමෙයි අපිට ඕනේ අර යන රෂ් එක ස්පීඩ් එක එක්ක ෂොට් එක වදින්න ඕනේ ඈ හරිද හරි එහෙනම් ගම්බරේ ඕන්න එහෙනම් බොයිස් අතිශය ප්‍රථම වතාවට ස්ට්‍රීමර්ස්ලා දෙන්නෙක්ගේ වන්නෝසන් එක දෙන්නටම රෙස්පෙක්ට් හොඳේ මොකද දෙන්නම නෑ බෑ හා අර අකුළු මුකුළු නැතුව ඕකේ වුණා වැඩේට මේ ඉස්සලා membership එකේ මේ weekly membership දුන්නේ නෑ වීක්ලි ලයිට් පොඩි gift ආයෙ දෙන්නද මට ලොබියට එන්න ටීම් කෝඩ් දෙන්න ඕනේ ආයෙ දෙනවනේ දෙනවා හරි එත් වෙන්න ගහන්න ඕනේ ලොකි අනවශ්‍ය හරි. එකක් ඔය හෙලීද නෑ මේ නංගි වද හම්බු අඩෝ මුගේ මේ වෝල් ස්පීඩ් එක මම මැක්‍රෝ පාරක්ද වෝල් එක ගහන්නේ හරි YT පැත්ත කියන්න කවුද දිනන්නේ TikTok පැත්ත කියන්න කවුද දිනන්නේ එන්නම වෝල් කනවා පොළව ඉඹිනවා දෙන්න ආගි මදීද කියලා ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ මේ මාත් කියන නංගි දන්නෙත් නෑ බලමු හැබැයි රමේ රක්කා ආවා ටයිල් එක ආවා අද පාරයි දෙන්නත් ගහලින්නේ දියා අප්පඩේ ඒක වැදුනේ කොහෙන්ද කියලාවත් දැක්කේ නෑ මම දැක්කේ නැත අකුසා මෙතන සමතලාවීය පළවෙනි මැච් එකෙන් අනේ රකුසන නංගි වාට බයිද 1-1 එහෙම ගහන්න වන්නසන්ද ඔව් එන්න අපි දෙන්න ගහමු දෙකක් ගම් ඇඟිලි කීයෙන්ද ගහන්නේ ඇඟිලි 3ෙන් ඔව් ගොඩක් කිලෝ 2කින් ගහන්න ඔයා 3ෙන් ගහනවා කියන්නේ එහෙනම් ඔයා ප්‍රෝ කෙනෙක් ප්‍රෝනේ ආවන්න ඒපේ ස්ට්‍රියච් මොකද වෙන්නේ කොලෝ අකුස කමෝන් එකක් ගියා මේක යන්න දෙන්න බෑ TikTok සෙට් එක බලන් ඉන්නේ යෝ අරු ආව උඩේ මචං රකුස අඳුරගත්ත සතාව අරු වෝල් එක උඩින් එනවා කියන්න දැනගත්තා උඩ තියලා ගැහුවා ඕකේ එකට එකයි අංගි රකුසගෙන් පරිස්සම් වෙන්න රකුස උඩ තියලා ගහනවා පරිස්සම් වෙන්න වන්නෝසෙන් එහෙම ගහනවා න රකුසත් එක්ක මාස්ටර් හිතන්නේ මේ කිට් එක මේ ජිම් කියෙන් නේද මොනවද කිට් එකද නංගි ඔය අර ජොකා පිටින් ඉන්න එකද කීයක් කරා මොන කිට් එක ඔය මේවා දාගෙන ඩාටා අදිරි කිට් එක ඔයා දාන් ඉන්න එකද ඔයාලා
වන්දාන් ඉන්න එක ගන්න මට මන් දන්නේ නැහැ මං ඒක මට මේවල තිබ්බේ ගාරින මන් දන්නේ නැහැ ස්පින් එක කොයි සර මේ ජංගිය යන කොල්ලමයි ගන්න ගියක් ගියාද වලට මේ නංගි අහනවා මොකද දැන් දින් අනික ස්පින් කළා නෙමෙයි ගත්තා මං ජංගි විතරයි ස්පින් කරේ ජංගිට පොඩි ගාණක් ගියා හැබැයි ආ වෙනම නිකත් මට අරක මේල් එකට දෙවලා තිබ්බා ජංගි ස්පින් කරා ජංගි නංගි සල්ලි දීලා ගත්තේ යන අම්බුකාරි දීලා ගත්තේ බ්‍රෑන්ඩ් කැල්වින් කෙලින්ද මොකද්ද කෙවින්ද මොන්න එහෙම එකක් 2500 වගේ නවලු නං 2500 වැඩේ කරගන්න පුළුවන් නම් මොකද කියන්නේ නන්සයි ඒ දරේ ඒ කවුද ගැව්වේ මචං ස්ට්‍රිච් ගහලා තියෙන්නේ සමා වෙන මට දෙන්න මාරු කර කර බලන්න බැන්නා අංශ ඉත්තිකිත දුයිහොතු නංගිගා වකරන නංගි නංස මේ ඔයා වයස කීයද ආය වෙන්න එපා වයස කියන්න මොකද ඔයාගේ වයස කීයද 2004 2004 කියන්නේ එතකොට කීයද 22 ආබර වයස පිල්ල එනවලු ආතල් ඔබලා බොරු කියන්නේ බා මචං දෙකට එකයි ස්ට්‍රිච් මල්ලි ඉස්සරහින් ඉන්න අපි දැන් රකුසර අවධානය දෙමු බම් මු යනවනේ මේ අරුණම් බම් පිළිසෙනෙක් වගේ විදිනවා ලයිව් එක ලයික් කරන්න මගේ මුල්ලියේ like 100k arigato ID sorry TikTok ID 3k arigato Habang kolo. ඒ පාර නම් මැච් එක ඇදෙනවා. හරි හරි. මේ යකා සෝන් එකත් එක්කමනේ යන්නේ. බා රෂ් එක වැඩි දැන්. අරු හිර වුණා බං අරු හිර වුණා. එලිමිනේට් නේ. එතන මම එලිමිනේට් පාරක් ගියේ ඒක අපිට මේක කියා කරන්න ගණන් ගන්න එලිමිනේට් මචං මේ ස්ට්‍රීමර්ස්ලා දෙන්නම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා TikTok එකේ සහ YT එකේ YouTube එකේ ඉතින් STH මෙන්ෂන් වෙන්නේ YT සෙට් එකකින් ඉතින් STH 104 එක ෆ්‍රී එකක් වුණා මතක් යද්දි ඒක වින් කරගත්තා යකුසර තමයි සෙට් එක හොඳම වෝම් අප් වෙලාවේ හම්බුනේ යකුසත් 3ක් ගහගත්තා 4ක් ගහ ගන්න ඕනේ මැච් එක 3ක් ගහ ගන්න පුළුවන් වුණේ රකුසාවේ නංගි කෙනෙකුත් එක්ක TikTok එකෙන් නංගි මල් ළඟ රකුසා මැච් එකේ. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. First blood. පට්ට හුඩු. ඒක නම් මචං ආවා ගැහුවා ගියා වගේ උනේ. මචං මට බලන එක හරියට වදින එකෙක්ව බලා ගන්න මචං පොඩක් පේන කියන්න පුළුවන් කවුරුත් නැද්දලා chat එකේ. කවුද ඊළඟට ගහන්නේ කියලා. යකුසා නෙමෙයි රකුසා සමා වෙන්නේ. යකුසා කියන එක රකුසා කෙනාට ගැම්ම මචං. එහෙනම් හිතන්න එපා ඒක. යකුසා කියන්නේ ජපානයේ පාතාලේ. පත් වැඩ කරනවා මචං. ඒත් යාළු ඉන්නවා බාරට උඹලට සීන් එකක් නම් ගියා ජපානයෙන් බස්සන්නේ උනේ. කොහෙට වෙලාව කීයද? මෙහෙට වෙලාව නංගි රෑ 23යි. ඒ කියන්නේ 11යි කාලයි. ආයි කාගේ ලයිව් වල දින්න නංගි? ඩීමන් ගින්න සන්දුව ගින්න ඔයා ගින්න දැන් ඔයාගේ කොහොමද ඉන්නේ? පැන්ට ගින්නවා. එච්චර. බුදු අම්මේ නංගි ඔයා. වැඩියෙන් ඉන්නේ ඩීමන්ගේ මේ රකුසගේ.
කෙල්ලෙක් නෙමෙයි. මම බීආර් ප්ලේ කරනවා විතර. First මං කිව්වේ අම්මට උඩුනානේ. අනේ බම්මට හරියට හෙඩ් එකක් ගහන එකේ බලා ගන්න වෙන්නේ නැහැ. මේක නම් කරුමේ. ළමයි. මේක දිනන්නේ මේ මෙයා. කවුද? හකුස. කකුසා දිනන්නේ. STH කියලා live එකට ගියා නම් STH දිනනවා කියලා කියනවනේ. නෑ. මං හකුසගේ පැත්තේ කොහොමද? මං අනික ස්ටීච් දන්නෙත් නෑ. ලයිව් එකවත් පැත්තවත්. බිල්ල එනවලු. එනවද කියන්නේ? බිල්ල රික්කියක් දැම්මලු අම්මට හුඩු. ආසියාක් වගේ ආද එහෙනම්. බිල්ලා එහෙනම් බිල්ලව ගෙන්නමු. මරු. අබ්බයි. ආ පින්කියක්. යබයි නේ නංගි යබයි. ඕරිනේ අන්නේ ගරීනා මට පොඩ්ඩක් කලින් ගහන එක කියපන්කෝ. දෙකට පහයි මචං. STH ගේ සොට් දරුණුයි. අපි STH බලමු මේ මැච් එකේ. එහෙම කතා කරන්න බෑ. දෙපැත්තටම ඉන්න එකනේ මං කියන්නේ. දෙපැත්තටම ඉන්නවා. වැඩියෙන් ඉන්නේ හකුසගේ. ඒකට මගේ පැත්තට කවුරුත් නැද්ද? ඉන්න. ඒකනේ මම මේ ස්පෙට් නැත්තම් යනා නෙමේ. ඔයා මල් ළඟ ඉද්දි මගේ පැත්තට කියනවා. අකුසගේ පැත්තට ඉද්දි අකුසගේ පැත්ත. අකුසත් එක්ක ඉද්දි අකුසගේ පැත්තට කියනවා. මං අරගේ පැත්ත කියන්නේ නෑ. එයාගේ පැත්ත කියන්න එපා. නංගි ඔයා හැපි නගා නාග කන්‍යාවක් නංගි පැත්ත මාරු කරනවා. ෆෝන් ගියප එක අවාසිලු. ඒක මචං දෛවය. දෛවය වෙනස් කරන්න අපිට බෑ. මේ හැමදේම අපේ දෛවය රියවිලා තියෙන දේවල්. හරිද? අකුසල තාම කම්බැක් එකක් දෙන්න වෙලාව තියෙනවා. ස්ට්‍රීට් බලාගෙන ඉන්නවා. අකුසල දැන් පොඩක් කලබල වෙලා ඉන්නේ. දැන් පොඩ ලේ ගමනාන්තේ වැඩි වෙලා තියෙන්නේ. කවුරු ගහයිද? නංගි කවුරු ගහයිද නංගි? කියන්න බෑ හරියට. කොළුරි දෙනවා දැන් නම් මේ අකු දෙන්නගේ වෝල් සද්දෙට. මටත් ඒක තමයි මම ඉන්නේ. මොකද first blood. පින් එක නෑනේ. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා මචං රකුසා. නැත්නම් රකුසට පේන විදිහ නෙමෙයි දන්න අපිට පේන්නේ හොඳේ. ඇත්ත. මේ කොහෙද යන්නේ මේ? STH offline. අයියෝ. First blood. අඩෝ offline බා. ආඩෝ ආවද? ආවා. මොකක්ද උනේ ඔයා ඩයල් එකට? ක්‍රෑෂ්ද? ක්‍රෑෂ් වුණාලු.
කොල්ලක් ගත්තේ නැද්ද ඩ්‍රයිල් එක? හරි 4ට 5යි. දැන් මෙහෙමයි. අර රවුන්ඩ් එකම මනුමත කරන්නේ. ඔෆ්ලයින් ගේපු රවුන්ඩ් එක. අර මේ නොබියව නොපැකිලව PH ගහයිද කියලා. crash වුණාලු. That is the PC version problem bro. බිල්ලට එන්න බෑලු. දැන් මට එකක් තියහන් කරේ. බිල්ල එනවද නැද්ද කියලා. අංගි. ඉතින් අයියා ගේස් දැම්ම නංගි ගියා. හරි කොල්ලගේ හෙල්මට් ලෙෆ්ට්. නංගි ගියාම නංගි ඔබ කොහෙද ගියේ? නංගි ලයිව් එක ආයේ පස්සට නම් බැලුවත් දන්නේ මචං. හරි අර යකා ආයේ පල්ලෙට වැටෙනවා. ඉවරනේ මැච් එක. අයියෝ සාමිනි එනක වේන ඔය පොයා සොල්ල මන් දන්නේ. දැන් ට්‍රැක පැනලා යම් මම මේ උදේ 7ට නැගිටලා 8 ඉඳලා 11 වෙනකම් පැය 3ක් කිලෝමීටර් 38ක් පැදලා 12:00 ඉඳලා 2:00 වෙනකම් ආයේ 38ක් ගෙදෙට්ට පැදලා ඊට පස්සේ මචං පොඩ්ඩක් ඇවිල්ලා නිදාගෙන කරගෙන ආයේ හවස සුපර් මාකට් ගිහලා පොඩි බඩු ටිකක් අරගෙන ඇවිල්ලා එහෙම ලයිව් එක දාපු මිනිස්සයා. දැන් මචං මට නිදිමත මහන්සිය කියන එක උප්පරිමේට ඇවිල්ලා තියෙන්නේ. අදද ඒ හින්දා මම කියන දේවල් මම දන්නෙත් නැහැ. මොන හරි වැරදීමක් වුණොත් ඒක නිවැරදි කරන්න. හරිද? Sachin Umayanga alone boy. Evi, thank you for the donations. Sorry for the late. Okay. මචං මම දැන් මේ වෙලාවේ STH අවදාන දීලා තින්නේ මොකද STH මොකද කලින් මැච් දෙකේම අවාසනාවන්ත විදිහට කිල් වෙච්ච හින්දා. 4ට 6යි STH තව 1යි. First blood. ඉවරයි. මාරි බම් මේ යකාත් එක්ක ගහන්න. ඉතින් බම්මු. මාව ක්‍රෑෂ් වුණාවා. anyway පොඩි ප්‍රශ්න ටිකක් වුණා ඒත් අවුලන්නේ නැහැ. මේ කොහෙද බම් මෙයා ගියේ බම්? එපලෝ. මාව බැක්කුණා. ඔයා බක් කරන්න ගිහිල්ලානේ ඉතින්. මේ පොඩ්ඩක් නා මුලින් හරි. එන්න. නේ ඔයාලා දෙන්න සුපරියක් හොඳේ. මාව ක්‍රෑෂ් වෙන මාස්ටර් මම තප්පරෙන් එන්න විනාඩියක් දෙන්න. හරි. අපලෝ ගන්න අපලෝ දැන් ඉන්නවද කෝ?